හායි යාළුවනේ ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න යාළුවනේ අද ගෙනාවේ driving simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ ශ්‍රී පාදස්ථානයට යන වීඩියෝ එක. ඉතින් රත්නපුර මැප් එකේ තමයි තියෙන්නේ. හරි අපි එහෙනම් ප්ලේ කරන්න යමු. මේ විදිහට loading වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි යන්නේ බස් එකේ. ඉතින් වෑන් එක ගන්න තරම් මට සල්ලි නෑ මෙතන. ඉතින් අපි බස් එක සිලෙක්ට් කරගමු. ඉතින් මැප් එක තමයි රත්නපුර සිරිපාදේ කියන මැප් එක දාලා ප්ලේ කරමු. හරි මේ විදිහට ලෝඩින් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තාමත් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් කරන්න. ඒ වගේම තමයි ඉස්සරහට ගේන්න ඕන ගේම් ප්ලේ වීඩියෝස් ගැන පහලින් කමෙන්ට් කරන්න. හරි අපි මේ විදිහට බස් එක ස්ටාර්ට් කරගමු. දොරවල් අරගමු. ඉතින් අපි යන්නේ අද අලු රැජිනේ. හරි එහෙනම් අපි සුබ මොහොතින් ගමන පටන් ගමු. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම තමයි මේ වගේ ගේම් ප්ලේ වීඩියෝස් දිගටම බලන්න channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් අපි දැන් ඉන්නේ රත්නපුර බස් නැවතුම් පොලේ. ඉතින් යාළුවනේ පොඩ්ඩක් ලැග් වෙනවා. වැඩි ගණන් ගන්න එපා. මේ ගේම් එක ලැග් වෙනවා මට මගේ ෆෝන් එකේ. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ මැප් එක දිගයි. සිරිපාද මැප් එක දිගයි. ඉතින් මම අනවශ්‍ය කොටස් ස්කිප් කරලා දාන්න වීඩියෝ එක. යන ටික ස්කිප් කරලා දාන්න. වැඩි ඕනේ නැහැ නේ ටික. හරි ඉතින් මෙතනින් වම් පැත්තට තමයි හරවන්න තියෙන්නේ. ඒ පැත්තට හරවගමු. ඉතින් රත්නපුරේ කියලා ගහලා තිය බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි ගැම්මට යමු. ඉතින් යාළුවනේ ඉස්සරහින් වාහනයක් පෙරලිලා තියෙනවා. මේ දවස්වල අනතුරු වැඩි. හරි ඉතින් අපි යමු. ඉතින් යාළුවනේ මගේ WhatsApp channel එක follow කරලා තියාගන්න. ඉතින් ඒකේ link එක description එකේ තියෙනවා. ඒකෙන් ගිහලා ඔයාලා follow කරලා තියාගන්න. හරි ඉතින් යාළුවනේ කෙලින්ම යන්න තියෙන කෙලින්ම. ඔයාලට මම තැනින් තැන ස්පීඩ් කරලා දාන්නේ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. සහ තැනින් තැන වීඩියෝ කොටසක් අයින් කරලා තමයි දාන්නේ. ඉතින් යාළුවනේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මට 3k ගහන්න ආසාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒකටත් support එකක් දෙන්න. ඉතින් යාළුවනේ මම graphic medium වලට දාලා තමයි ගහන්නේ. ඉතින් graphic ඉතින් කොහොමද සුපිරි මේ ගේම් එකේ. ඉතින් මේක යාළුවනේ පරණ මැප් එකක්. ඉතින් පරණ මැප් එකක් තමයි මම ප්ලේ කරන්නේ. ඒකත් කියන්න ඕන.
ඉතින් යාළුවනේ වටෙන් පිටෙන් සද්ද ඇහෙනවා නම් වැඩි ගණන් ගන්න එපා. ඉතින් වීඩියෝ කරන්න ගත්තාම මමයි. මොකද මම මේ බස් එක යන්නේ නැත්තේ. ලයිට් ආන් කරන්න. හරි යනවා. ඉතින් යාළුවනේ මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තන්න. ඉස්සරහා තියෙන්නේ හැරෙන තැන ශ්‍රීපාද පියුසුම කියලා ගහලා තියෙයි. මම පොඩ්ඩක් යාළුවනේ මෙතනින් වීඩියෝ නවත්තන්න. එතෙන්ට ගිහිල්ලා ආය වීඩියෝ එක ඔන් කරන්න. හරි ඉතින් ඉස්සරහින් පේනවා ඇති ඇතුල් පාරක්. ඉතින් එතනින් තමයි ශ්‍රීපාදයට යන්නේ. ඉතින් ගහලා තියෙනවා බලා ගන්න පුළුවන් ඈතින් ශ්‍රීපාද පියුසුම කියලා. ඉතින් සිග්නල් ලයිට් දාලා ගැම්මට ගමු. ඉතින් යාළුවනේ පොඩි පාරක් තියෙන්නේ. ඉතින් පොඩි පාරක් තමයි තියෙන්නේ යන්න. ඉතින් යාළුවනේ මේ දවස්වල කාලගුණෙත් එච්චර හොඳ නැහැ. වහිනවා හැමතිස්සෙම. හරි ඉතින් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් පොඩි පාරක්. ඉතින් යාළුවනේ මේ පාර තමයි ඉතින් යන්න තියෙන්නේ. මම මේ පාරේ යන ටික පොඩ්ඩක් ස්කිප් කරන්නම් වීඩියෝ එක දික් වෙන නිසා. හරි ඉතින් ටිකක් දුර ආවම යාළුවනේ මේ කන්දක් තියෙනවා. ඉතින් මේ කන්ද තමයි. ඉතින් අපි කන්දක් දමු. කන්ද තියෙනවා. ඉතින් මේක තමයි කන්ද. හිමීට යන්න ඕනේ යාළුවනේ. හරි ඉතින් අපි ආවා. කන්ද ඇද්දුවා. හරි ඉතින් යාළුවනේ දිගටම ආවට පස්සේ තාර පාර ඉවර වෙලා මේ වගේ වැලි පාරක් එනවා. තාර දාපු නැති වැලි පාරක් එනවා. ඉතින් ඒකෙත් යන්න තියෙන්නේ දිගටම. හරි ඉතින් අපි යමු. මෙතනින් වංගුවක් තියෙනවා. මේ විදිහට යන්න තියෙන. ඉතින් මම වීඩියෝ එක ස්කිප් කරන්නම්. මේ කොටසත් ඉතින් ඕනේ නැහනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් ශ්‍රීපාදයට ආවා. කන්ද වගේ තිබ්බ කොටස දැම්මේ නැහැ. ඉතින් හරි අපි දැන් බස් එකෙන් බැහැගමු. හරි ඉතින් මේ පල්ලෙන් තියෙන මං හිතන විදිහට මැප් එකේ අර ඉර තමයි තියෙන්නේ. ඉතින් ඒකෙත් ෆොටෝ එකක් ගහගමු. ඉන්න විනාඩිය. හරි ෆොටෝ එකක් ගහගත්තා. හරි ඉතින් අපේ බස් එක තියෙනවා මේ පැත්තේ. හරි. හෙල වගේ තියෙන යාළුවනේ පල්ලට. හරි. මේ විදිහට තමයි ශ්‍රීපාදස්ථානට යන තැන තියෙන්නේ. ඉතින් කඩවල් බලා ගන්න පුළුවන් දෙපැත්තෙන් ශ්‍රීපාදයට යන තැන. හරි ඉතින් කඩවල් තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු. මෙතනින් තමයි යන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ යද්දිම තියෙනවා සීත ගඟුල. ඉතින් සීත ගඟුල තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දිගට යමු. මෙතන ගහලා තියෙනවා ඔබ මේ පිවිසෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියටයි විනීතව හැසිරෙන්න කියලා. ඊට පස්සේ කඩ බලා ගන්න පුළුවන්. මෙතන සමන් දේවාලේ බලා ගන්න පුළුවන් යද්දි. මෙතන තියෙන සමන් දේවාලේ. හරි අපි දැන් උඩට යමු. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ අපි පඩිපෙළ නැගගෙන ආපුවාම හම්බෙනවා මකර තොරණ විහාරස්ථානයේ. ඉතින් දැන් අපි උඩට යමු. ඉතින් මම පඩිපෙළ නගින ටික දාන්නේ.
හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා පඩිපෙළ නැගගෙන ආවට පස්සේ බලා ගන්න පුළුවන් ජපන් සාම විහාරය බලා ගන්න පුළුවන්. මේ තියෙන ජපන් සාම විහාරය. හරි අපි පඩිපෙළ නැගගෙන යමු ඉස්සරහට යමු. හරි ඉතින් අපි තව ටික දුරක් ආවහම බලා ගන්න පුළුවන් විශ්‍රාම ශාලාව. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් විශ්‍රාම ශාලාව. ඉතින් අපි ඉස්සරහට යමු. හරි ඉතින් යාළුවනේ මෙතනින් බලා ගන්න පුළුවන් ගෙත්තම් පාන. ඉතින් අපි ඉස්සරහට යමු ආය. මෙතනින් උඩට නගින්න තියෙන්නේ. හරි යාළුවනේ ඊට පස්සේ අපි උඩට ආවහම බලා ගන්න පුළුවන් රතු අම්බලම. ඉතින් රතු නිසා වෙන්න ඇති රතු අම්බලම කියන්නේ. ඉතින් ටිකක් උඩට ආවහම බලා ගන්න පුළුවන් රතු අම්බලම. අපි තව උඩට යමු. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ටිකක් උඩට ආවහම බලා ගන්න පුළුවන් ඇහැල කණුව කියන එක. මේ තියෙන එක. හරි. තව අපි උඩට යමු. හරි ඉතින් යාළුවනේ ටිකක් දුර ආවහම මහගිරි දඹේ හම්බෙනවා. ඉතින් එතනනුත් අපි උඩට යමු. ඔන්න යාළුවනේ අපි සිරිපාදේ උඩටම ආවා. ඉතින් උඩමළුව බලා ගන්න පුළුවන්. අපි ඒකට යමු. ඉතින් මේ තියෙන උඩමළුව හරි. ඊට පස්සේ ගහලා තියෙනවා මෙතන පාසටහන් හැට කිසිවක් නොතබන්න කියලා. ඉතින් සිරිපාදේ අපි උඩටම ආවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන්. හරි එහෙනම් යාළුවනේ ඕක තමයි ඉතින් වීඩියෝ එක. ඉතින් අපි සිරිපාදේටත් ආවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම්. එහෙනම් ඉතින් අදට ඉහින්න හැමෝටම සුබ දවසක්.